හයි ලස්සන මිනි බ්ලොග් එකක් ගෙනවා. අද මගේ ඔෆිස් එකේ හොඳම යාළුවෙක්ගේ පපාගේ බර්ත්ඩේ එක. මේක ඇත්තටම තිබිලා දැන් ටිකක් කල්. හැබැයි මට එඩිට් කරලා අප්ලෝඩ් කරන්න චුට්ටක් මං පරක් වුණා ඉතින්. මම මුලින්ම යාළුවගේ නම කියන්නම්කෝ. එයාගේ නම තමයි හංසනී. ඉතින් හංසනීගේ බබාගේ බර්ත්ඩේ පාර්ටි එක තමයි අද තියෙන්නේ. And she's such a cute and lovely girl. ඉතින් මං හරිම ආසාවෙන් තමයි බර්ත්ඩේ පාර්ටි එකට අටෙන්ඩ් උනේ. යාළුවෝ කට්ටිය 4 විතර වෙද්දි එනවා කිව්වා. ඉතින් ඒක නිසා මං ටටක් ගාලා ඇඳගත්තා. මම යූෂුවලි ලොකේෂන් එකට යද්දී on time යන්න try කරන කෙනෙක්. So බබාගේ gift එකත් අරගෙන මට යන්න ඕනේ බත්තරමුල්ලේ සිමන්ත්‍රා එකේ ඉන්ඩෝර් ප්ලේ ඒරියා එකේ තමයි යාලා පාර්ටි එක arrange කරලා තිබ්බේ. ඉතින් මං යන්නේන ටික එහෙම රෙකෝඩ් කළේ නැහැ. ඔන්න මම ලොකේෂන් එකට ආවා. ඇන් මල් ලොකේෂන් එකට ගිය ගමන් එයා දුවගෙන ආවා මාගාවට. මං කලින් කිව්වනේ මේක ඉතින් චූටි බබෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එන්න කේක් එක දකිද්දී I should definitely tell this. හංසනී තමා මේ කේක් එක හදලා තිබ්බේ and it was really yummy. එයාගේ අයිසින් කේක් එකේ අයිසින් එක මාරම රසයි. මම කියන්න ගියේ මං කලින් කිව්වා වගේ මේක චුටි බබෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකක් නේ. ඉතින් මං ඒක නිසා බබාලා ඉන්න තැන් ගොඩාක් ලොකුවට කැප්චර් කළේ නැහැ. මොකද හැම තැනම මල් වගේ චූටි ළමයි තමා හිටියේ. ඉතින් මට හිතුණා එයාලගේ පේරන්ට්ස් ලගේ පර්මිෂන් එකක් නැතුව එයාලව එහෙම රෙකෝඩ් කරන්න එච්චර හොඳ නැහැයි කියලා. ඉතින් ඒක නිසා පාටි එකේ පුළුවන් දේවල් ටික තමයි කැප්චර් කරගත්තේ. මම ඉතින් කලින් කිව්වා වගේ මේක කොහොමත් මිනි බ්ලොග් එකක්. ඒක මිනි බ්ලොග් එකක් වෙන්න මේන්ම රීසන් එකත් ඒක. හරි එහෙනම් වීඩියෝ එක එන්න වෙනකන් ඔයා බැලුවා නම් thank you so much. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Until I see you again, stay safe. Bye and I love you.